මිනසන් කොනිචිවා. ඉතින් අද අපි මේ සූදානම් වෙන්නේ ජපාන් භාෂාවේ තියෙන නිපාත පද ගැන කතා කරන්න. අද අපි කතා කරන්නේ වා නිපාත පදය ගැන. වා නිපාත පදය ගැන. හරි. වා නිපාත පදය කොහොමද වාක්‍යයකට ගන්නේ කියලා තමයි අපි කතා කරන්නේ. හරි. වා නිපාත පදය ජපාන් භාෂාවේ වාක්‍යවල උක්තයට තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. හරි. අපි බලමු කොහොමද වාක්‍යයකට භාවිතා කරන්නේ කියලා. හරි. හහ වා sensei desu. Haha wa sensei desu. අම්මා ගුරුවරයෙක්. අම්මා ගුරුවරයෙක්. එතකොට වාක්‍යයේ උක්තය වෙලා තියෙන්නේ වා නිපාත පදය. හරි. තව වාක්‍යයක් අපි බලමු. Tomodachi wa gakusei desu. Tomodachi. Tomodachi කියන්නේ යාළුවට. යාළුවා ශිෂ්‍යයෙක්. gakusei කියන්නේ ශිෂ්‍යයාට. නේ? Tomodachi wa gakusei desu. හරි. අපි දැන් තව වාක්‍යයක් බලමු. ඊළඟ වාක්‍යය තමයි Chichi wa isha desu. Chichi wa isha desu. තාත්තා ડોක්ටර් කෙනෙක්. Chichi wa isha desu. හරි. එතකොට මේ වාක්‍යය උක්තය වෙන්නේ චිචි තාත්තා. නේ? එතකොට වා නිපාත පදය ඇවිල්ලා තියෙන්නේ වාක්‍යයක උක්තයට. දැන් ඔයගලන්ට සාමාන්‍යයෙන් දැනුමක් ලැබුණා කියලා හිතෙනවා වා නිපාත පදය ගැන. හරි. මේ විදිහේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. සයනාරා.